හරි මිත්‍රෝනි A to Z by ජේකස් සහෘදයනි අද අපි කතා කරන්න යන්නේ ගෙදරදී කොහොමද වට ලප්පමක් ලේසියෙන්ම පහසුවෙන්ම ටක් ගාලා හදාගන්න කියලා. ප්‍රථමයෙන්ම අපිට ඕන වෙනවා මෙන්න මේ සයිස් එකේ ට්‍රේ එකක්. මේක සාමාන්‍යයෙන් අඟල් 13ක් විතර දිග, අඟල් 9ක් විතර පළල, අඟල් 1කමාරක් විතර උස ට්‍රේ එකක්. පයිරක්ස් වලින් කරපු ග්ලාස් එකක්. ඒක හැබැයි ඔයගොල්ලෝ මේ වගේ පොඩි ට්‍රේ එකකට දාගත්තා නම් ලේසි oven එකට දාගන්න. මේක ට්‍රේන් එකට දාලා මේකට වතුර ස්වල්පයක් දාගන්න මේ ට්‍රේ එකට. ඕක තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ වටලප්පන හදාගන්න භාජනය. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ භාජනයක්, හැන්දක් දිය කරගන්න. ඊට පස්සේ මේ වගේ එකක්, ඊට පස්සේ මේ වගේ පොඩි මික්ස්චර් එකක් ඕන වෙනවා මිශ්‍ර කරගන්න. ඔය ටික තමයි සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව අපිට අවශ්‍ය වෙනවා වටලප්පන හදාගන්න ද්‍රව්‍ය. ප්‍රථමයෙන්ම අපට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ හකුරු. මේක ලංකාවෙන් ගෙනාපු හකුරු එකක්, කිතුල් හකුරු. මේක හොඳයි. සාමාන්‍ය මේකෙන් රාත්තලක් හමාරක් විතර තමයි අපි ගත්තේ මේ ප්‍රමාණයේ භාජනයට වටලප්පන හදාගන්න. සාමාන්‍ය මේකෙන් දෙකක් විතර වටලප්පන් හදා ගැනීමට අවශ්‍ය කරන හකුරු. ඉස්සෙල්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ හකුරු එක්කෝ ගා ගන්න පුළුවන්, ස්ක්‍රේප් එකකින් ස්ක්‍රේප් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි නම් කරගත්තේ හකුරු උණු කරලා මේ වගේ දියරයක් බවට හදාගත්තා. වතුර ස්වල්පයක් දාලා හකුරු ටික හොඳට දිය කරගත්තා. මේ දැන් හොඳට ද්‍රාවණයක් විදිහට තියෙනවා. මෙන්න මේ වගේ සාස්පානක් අරගෙන ඒකට අර හකුරු කැබලි ටික කැලි කැලි වලට කඩලා දාගෙන ඉවරලා සාස්පානය ඇතුළට මේක හොඳට රත් කරගන්න. හොඳට දියරයක් විදිහට හැදෙනකල් හකුරු ටික හොඳට උණු කරගන්න ඕනේ. කැට තියෙනවා අන්දක් අරගෙන කාලා ගාලා හොඳට කලත්තලා හොඳට ඒක දියරයක් වෙන්න ඕනේ. මොකද කැට තිබ්බොත් එහෙම වටලප්පම හරියට එන්නේ නැතුව යන්න පුළුවන්. හොඳට දිය කරගත්තා. මේ දැන් හොඳට ද්‍රාවණයක් විදිහට තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය කරනවා කජු ස්වල්පයක්. මෙතන කජු ග්‍රෑම් 100ක් විතර තියෙන්නේ. මුද්‍රප්පලං ස්වල්පයක් ග්‍රෑම් 100ක් විතර තියෙනවා. සාදික්කා. ඇමරිකාවේ තියෙනවා සාදික්කා. නට්මෙග් කියලා තමයි සාදික්කා වලට කියන්නේ. හරිද? back in USA. සාදික්කා දන්නවනේ ලංකාවේ හැදෙන දෙයක්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා වැනිලා ස්වල්පයක්. සාමාන්‍ය මේවා ටික මැනගන්න මේ සාදික්කා නම් මැනගන්න මෙන්න මේ වගේ පොඩි ටීස්පූන් එකක් තිබ්බනම් හරි මේ වගේ මෙෂර් කරගන්න ඒක අවශ්‍ය කරන ප්‍රමාණයට මේ වගේ ස්වල්පයක් කජු මුද්‍රප්පලං. ඊට පස්සේ පොල් කිරි අවශ්‍යයි. පොල් කිරි සාමාන්‍ය කප් දෙකක් විතර අවශ්‍ය නම් මෙන්න මේ වගේ කප් එකකින් මැනගන්න පුළුවන් ඔයාලට. මේ පොල් කිරි එක තමයි අපි නම් මෙහෙ පාවිච්චි කරන්නේ. හොඳ උකුවට තියෙන පොල් කිරියක් අවශ්‍යයි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පොල් ගෙඩියක් ගාගෙන හොඳට උකුවට පොල් කිරි ටික ගන්න. මේ නම් තියෙන්නේ මේ බානකො මේ කොකනට් මිල්ක්. කොහෙන්ද මේ එන්නේ? ලංකාවෙන්ද? නෑ. තායිලන්තෙන් එන කොකනට් කිරි. බාන ඒගොල්ලෝ ලස්සනට පැක් කරලා ටින් කරලා එවනවා ඇමරිකාවට. විකුණන්න. ඉතින් අපිටත් මේවා පුළුවන් මේ විදිහට කරලා හවන්න. මොකද අපිත් උන්තරම් පොල් තියෙනවනේ. හරියට පොල් වගාව සාර්ථකව කරගත්තා නම් මේ විදිහට ටින් කරලා එන්න පුළුවන්. දැන් තායිලන්තේ නම් හොඳට පොල් වගාව විශේෂයෙන්ම විදේශ රටවල් වලට යවන්න මේගොල්ලෝ හදනවා. අනිත් එක තමයි බිත්තර අවශ්‍යයි. බිත්තර නම් ගොඩක් ගණන් මේ දවස්වල ලෝකේ හැමතැනකම බිත්තර ප්‍රශ්නේ තියෙනවා. අපිට මේ වැඩේට ඕන බිත්තර 12ක්. ඊට පස්සේ මේ වගේ මිශ්‍රණ ටික. දැන් අපි කරන්නේ පොල් කිරි ටික මිශ්‍රණයට දාගන්න එක. පොඩි සීන් වෙනවා, ඩම් වෙනවා, ඩුම් වෙනවා. ඒව ගණන් ගන්න එපා. ඔය මේ අපේ වයිෆුත් එක කරන්නේ වයිෆ්ට අත දුන්නොත් එහෙම සමහරවිට වීඩියෝ එක ඇහිල්ලත් ඉවරයි. ඒකින්ද මේ හයි ප්‍රොෆෙෂනල් ගන්න ඕනේ. අන්න ඒ වගේ මුඩිය ඉස්සෙල්ලා ගල්ලා අයින් කරගන්න. මුඩිය දාන්න යන්න එපා. පස්සේ පොල් කිරි මැනගන්න. කෝප්ප එකයි ළඟට කෝප්ප දෙකයි. හරියට මේ ටින් එකේ තියෙන කප්ස් දෙකක්. මෙෂරින් කප්ස්. ඊට පස්සේ කරන් තියන්නේ ඊළඟ පොල් කිරි එකක් ගන්න.
දැන් මේ වගේ ඔයගොල්ලන්ට පොල් කිරි ටින් නැත්තම් ගන්න ලංකාවේ ඉතින් හොඳ කෙලිම ගහෙන් එන ප්‍රෙස් කොකනට් තියෙනවනේ ගෙඩිය. ඒක ගෙඩි ටික හොඳට ගාගෙන පොල් ගාගෙන හොඳට කිරි උක්කුවට මිරික ගන්න පුළුවන්. ඇඳි 3යි කප්ස් 3යි. පොල් කිරි කප්ස් 3ක් තමයි මේකට දාන්නේ. පසුව අපිට අවශ්‍ය කරනවා අර ඉස්සෙල්ලා කලින් උණු කරගත්තු හකුරු ද්‍රාවණයට ඒ පොල් කිරි ටික ඔක්කොම දමන්න. දාලා පොල් කිරි ටික හොඳට කලවම් කරන්න. හකුරු මිශ්‍රණයට පොල් කිරි ටික දමා හොඳින් මේ වගේ කලත්තන්න. හොද්දි කිරි හොදි කාලා ගන්න යන්නේ වගේ. හොද්ද රසය එන්නේ හැඳි ගෑවිච්ච විදිහට තරමටලු. ඒ වගේම වටලප්පනේ රස වෙන්නේ කිරි සහ හකුරු ද්‍රාවණය හොඳට හැඳි ගෑවෙන තරමට. හැඳි ගෑවිලා යන්නම වැඩේ දෙන්න ඕනේ. එතන තමයි රස වෙන්නේ. දැන් මේක ඔයගොල්ලෝ හොඳට කලවම් කරගත්තාම නිකන් අර ඉස්සෙල්ලා සුදු පාටනේ තිබ්බේ පොල් කිරි එකතු වෙච්ච එක. පස්සේ හොඳට කලවම් කරනකොට පැණි පාටට එනවා ලස්සනට. ඊට පස්සේ කරන්න ඕනේ අපි බිත්තර ටික හදාගන්න එක. බිත්තර ටික මිශ්‍ර කරගන්න එක. අපි බිත්තර 12ක් ගන්නවා මේකට. ඒ කරන් තියන්නේ බිත්තර ටික ගසා ගන්න දාගන්න එක භාජනයට. බවුල් එකට මේ වගේ බිත්තර 12. දොළොස්වැනි බිත්තරේ කඩාගත්තා දාගත්තා භාජනයට. ඊට පස්සේ මිශ්‍රණය මික්ස්චර් එක අරගෙන මෙන්න මේ වගේ මික්ස් කරගන්න. බිත්තර ටික හොඳට මිශ්‍ර කරගන්න. හරි දැන් අපි බිත්තර ටික හොඳට මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ අර හකුරු සහ පොල් කිරි ද්‍රාවණය මේකට එකතු කරගන්න ඕන. ඒ දෙක එකතු කරගෙන නැවත හොඳට කලවම් කරලා පස්සේ අපි ඒක පෙරා ගන්න ඕන. දැන් මේ බිත්තර ද්‍රාවණයට පොල් කිරි සහ හකුරු ද්‍රාවණය එකතු කරගන්න අන්දම තමයි ඒ ඔබ දුටුවේ. ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න නැවත ඊට පස්සේ පෙරා ගන්න ඕනේ. පොඩි චුටි කුඩු වගේ තියෙනවා නම් ඒවා පෙරලා යන විදිහට පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ මේ ද්‍රාවණයට අපි අර ඉස්සෙල්ලා පෙන්නපු සාදික්ක ස්වල්පයක් එකතු කරගන්න. සාදික්ක ස්වල්පයක් මේ වගේ හැන්දකට සාදික්ක ස්වල්පයක් මේ වගේ පොඩි හැන්දකට සාමාන්‍ය ටේබල් ස්පූන් එකකට දමා ගන්න. සාදික්ක කුඩු කරලා ඒක එකතු කරගන්න වටලප්පන් පොල් කිරි ද්‍රාවණයට. ඊට පස්සේ වැනිලත් ඒ විදිහටම අර ප්‍රමාණයක්ම පොඩි හැන්දකින් තේ හැන්දකින් එකක් දමා ගන්න මේ වගේ ස්වල්පයක්. තව එකක් එකතු කරන හැඳි දෙකක් එකතු කරගන්න.
සාදික්කා හැන්දයි වැනිලා හැඳි දෙකයි. හොඳට කලවම් කරගන්න. අකුරු ද්‍රාවණය පොල් කිරි බිත්තර 12 සාදික්කා හැන්දක් වැනිලා හැඳි දෙකක් තමයි මේ ද්‍රාවණයේ තියෙන්නේ. ඒක හොඳට කලවම් වෙන්න ඕනේ මේ විදිහට. දැන් අපි එකතු කරගත්තු ද්‍රව්‍ය ටික කියන්නේ බිත්තර ද්‍රාවණයට අකුරු සහ පොල් කිරි එකතු කරගත්තා. ඒකට අපි ඊට පස්සේ එකතු කරගත්තා සාදික්කා හැන්දකුත් වැනිලා හැඳි දෙකකුත්. දැන් ඊට පස්සේ මිශ්‍රණය මේ වගේ හොඳට කලවම් කරගන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ මික්ස්චර් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අතිනුත් නිකන් අතට දැනෙන ප්‍රමාණයට ඔයගොල්ලන්ට හොඳට කලවම් කරගන්න පුළුවන්. ඊට පස්සේ ගන්න තියෙන්නේ හදාගත්තු ද්‍රාවණය හොඳට පෙරා ගන්න ඕනේ කෙලින්ම ට්‍රේ එකට. මේ වගේ. මෙන්න මේ වගේ ලස්සනට තියෙන හදාගත්තු ද්‍රාවණය අපේ දැන් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ කරගන්න ඕනේ ඔවන් එක 375 degrees වලට සෙට් කරගන්න preheat. ඔවන් එක Fahrenheit අංශක 375ට රත් වෙන්න සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අර හදාගත්තු ද්‍රාවණයට මුද්ද රප්පලන් ටිකයි මේ විදිහට එකතු කරගන්න. මුද්ද රප්පලන් ටිකයි ඊළඟට කජු ටිකයි මේ වගේ එකතු කරගන්න. කජු ටිකක් දමා ගන්න. මේ වගේ ට්‍රේකට මෙටල් ට්‍රේකට වතුර ස්වල්පයක් දාගන්න. එතකොට ඔයාලට මේක ගන්න ගියාම ලේසියි. ඕන් එකෙන් ආපහු අනිත් පැත්තට. මේ වගේ ඇලුමිනියම් ෆොයිල් එකකින් ඒක වහගන්න අවුන් එකට දාගන්න ඉස්සෙල්ලා. දැන් ට්‍රේකට වතුර දාගත්තාන් පස්සේ වෙන්නේ ස්ටීම් වෙනවා. ඒ වතුර ස්ටීම් වෙනකොට වටලප්පම යට හරිය කර වෙන්නේ නැතුව යනවා. කර වෙන්නේ නැතුව ගානට ස්ටීම් එකත් එක්ක හොඳට රත් වෙලා හොඳට හැදිලා එනවා. right දැන් oven එක ඕන කරන ටෙම්පරේචර් එකට ඇවිල්ලා තියෙන්නේ 375 කිට්ටුවේ දැන් ඊට පස්සේ හදාගත්තු ද්‍රාවණය ප්‍රවේශමෙන් මේක ඇතුලෙන් තියාගන්න. right අපේ වටලප්පම දැන් කණ්ඩ රෙඩි. හොඳයි එහෙනම්
thank you අපිත් එක්ක මේක හදන්න එකතු වෙලා හිටියට. නැවතත් මේ වගේ වීඩියෝ එකකින් පස්සේ හම්බ වෙමු. දැන් නියමට තියෙන අපේ වට ලප්පන රස සුවඳ තම හොඳටම රස්නයි ටෙක්ලගෙන් පස්තමයි කන්න පුළන් රයිට් එහෙනම් thank you very much අපිත් එක්ක සිටියට මේක බලාගෙන හදන හැටි පස්සේ නැවත මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු thank you